හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ගිය දවස් ටිකේ මුකුත් වීඩියෝස් එහෙම කරන්න උනේ නැහැ. මොකද මේ තිත්තා සුලි කුණාටුවෙන් අවතන් වෙච්ච අයට උදව් කරන්න, ආධාර ලෑස්ති කරන්න, ඒ වගේ වැඩවලට සහභාගී වෙන්න වුණා. කොහොමරි අද තමයි මේ පොඩි විවේකයක් ආවේ. අද 2025 දෙසැම්බර් මාසේ 6 වෙනි සෙනසුරාදා. හෙට දෙසැම්බර් 7 ඉරිදා දවසක්. දැන් 1941 දෙසැම්බර් මාසේ 7 වෙනිදා ඉරිදා දවසක්. එදා තමයි ජපාන අධිරාජ්‍යය විසින් ඇමරිකා එක්සත් ජනපදයේ යටතේ තිබිච්ච පර්ල් වරායට පහර දුන්නේ. ඒ කියන්නේ හරියටම අවුරුදු 84කට කලින්. මේ පර්ල් වරායට පහර දීම ලංකාවට පහර දීමක් නොවුනට ඇත්තටම ගත්තොත් ලංකාවට ඍජුවම එල්ල වෙච්ච බලපෑමක්. දැන් ගත්තොත් ඔය පර්ල් වරායට ජපාන අධිරාජ්‍යය පහර දුන්නාට පස්සේ තමයි ජපානය දෙවන ලෝක යුද්ධයට එන්නේ. ජපානය දෙවන ලෝක යුද්ධයට ආවට පස්සේ කොහොම හරි මේ ආසියා පැත්තේ යුද්ධය දෙවන ලෝක යුද්ධය ඇති වෙනවා. ඒකට ලංකාව ඍජුවම සම්බන්ධ වෙනවා. සහ අපි කවුරුත් දන්න අර පාස්කු දවසේ 1942 අප්‍රේල් 5 වෙනිදා ජපාන අධිරාජ්‍යය විසින් ලංකාවට බෝම්බ දැම්මේ ඔය දෙවන ලෝක යුද්ධේ ඔය පර්ල් වරායට පහර දීලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි. කොහොම හරි ඔය සිදුවීම ඇත්තටම මේ 90 ගණන් වල ඉපදිච්ච අපිට එච්චර ලොකුවට අපි දන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලාගේ ජෙනරේෂන් එක ගත්තොත් ඒගොල්ලොත් ඇත්තටම ලොකුවට එක ගැන දන්නේ නැහැ. හැබැයි අපේ ආච්චිලා සීයලාගේ ජෙනරේෂන් එක ගත්තොත් ඒගොල්ලෝ මේ කොළඹට පහර දුන්න එක ගැන ඒගොල්ලෝ අත්විඳලා තියෙනවා. මට මතකයි කොහොම හරි මගේ ආච්චිත් මට ওই කතාව කිව්වා. 1942 පාස්කු දවසේ කොළඹට බෝම්බ දාපු කතන්දරේ. කොහොම හරි දැන් අපි බලමු ඇයි ඔය ජපාන අධිරාජ්‍යයේ පර්ල් වරායට පහර දුන්නේ කියලා. මොකද මම ඇත්තටම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකේ අර මිලිටරි ඇස්පෙක්ට් එක. නමුත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි එහෙම සිදුවීමක් සිද්ධ වුණේ සහ ඒකෙන් වෙච්ච බලපෑම මොකක්ද කියන එක. අපි දැන් දන්නවා පළවෙනි ලෝක යුද්ධය 1914 ඉඳලා 18 වෙනකන් තියෙනවා. කොහොම හරි මේ යුද්ධය 1918 දී අවසන් වෙනවා. අවසන් වෙන්නේ ජර්මනිය යටත් වුණාට පස්සේ. ඇත්තටම මෙතනදී ජර්මනිය පරදින්නේ නැහැ. ජර්මනිය යටත් වෙනවා. අපි ඔක ගැන පස්සේ දවසක් කතා කරමු. කොහොම හරි දැන් මේ පළවෙනි ලෝක යුද්ධය ඉවරනාට පස්සේ ඇත්තටම ලෝකයේ දේශපාලනය ගොඩක් වෙනස් වෙනවා. අලුතෙන් රටවල් හැදෙනවා. දැන් ජර්මනිය යටතේ තිබිච්ච අධිරාජ්‍ය ඔක්කොම අනික් ජයග්‍රහණය කරපු පාර්ශවය විසින් බෙදා ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ඔය නැමීබියාව කියන ජර්මන් අප්‍රිකාවේ තිබිච්ච ජර්මන් යටත් විදිහේ ඒක බ්‍රිතාන්‍ය විසින් අල්ල ගන්නවා. ඊට අමතරව දැන් අපි දන්නවා අර ජර්මනිය පැත්තේ හිටපු තුර්කිය ඒගොල්ලන්ගේ යටතේ තිබිච්ච ඔය අරාබිය, සිරියාව, මෙසොපොතේමියාව සහ ඔය ජෙරුසලම කියන ප්‍රදේශත් මිත්‍ර පාක්ෂිකයන් විසින් ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය මූලික වශයෙන් ඒගොල්ලන්ගේ යටතේ බෙදා ගන්නවා. දැන් ඔය වගේ සිදුවීම් වෙනවා. ඊට අමතරව දැන් අපි දන්නවා අර ඕස්ට්‍රියා හංගේරිය අධිරාජ්‍යයේ එක බිඳ වැටෙනවා සහ යුරෝපයේ අලුතෙන් රටවල් ඇති වෙනවා. යුගෝස්ලාවියාව කියලා අලුතෙන් රටක් ඇති වෙනවා. ඊට අමතරව පෝලන්තය කියලා අලුතෙන් රටක් ඇති වෙනවා. තව යුක්‍රේනයේ වගේ රටවල් ඇති වෙනවා. තව ෆින්ලන්ඩ් ඇත්තටම නිදහස් වෙන්නේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ. සහ දැන් අපි දන්නවා අර රුසියාවෙත් සිවිල් යුද්ධයක් ඇති වෙනවා. කොමියුනිස්ට් වරුන් සහ සාර් රජුරවන්ට පක්ෂපාතීව හිටපු කට්ටිය අතර. කොහොම හරි දැන් මේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ අපි ඔය කිව්වා වගේ අලුතෙන් රටවල් ඇති වෙනවා සහ අර පෙරදිච්ච කට්ටියගේ දේපල සහ ඒගොල්ලන්ගේ යටත් විජිත ඔක්කොම ජයග්‍රාහකයන් විසින් බෙදා ගන්න. දැන් මේ தත්ත්වයේ යටතේ කොහොම හරි ලෝකයේ ආර්ථිකයේ ලොකු බිඳවැටීමක් ඇති වෙනවා. 1930 ගණන් වගේ වෙද්දී. අපි අහලා තියෙනවා the Great Depression. ලෝකයේ ඇති වෙච්ච මහා ආර්ථික අවපාතය. ඒක ඇත්තටම ලෝකේ හැම රටකටම බලපානවා. ඒ කාලේ ලංකාවටත් බලපාලා තියෙනවා. කොහොම හරි අපි අහලා තියෙනවා අර ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් කඩාවැටීම ගොඩක් අයගේ සල්ලි නැති වෙනවා. ඒ වගේ දේවල් වෙන්නේ ඔය ග්‍රේට් ඩිප්‍රෙෂන් එක කාලේ. ඔය ග්‍රේට් ඩිප්‍රෙෂන් එකේ ප්‍රතිඵලය තදින්ම දැනෙන්නේ ජර්මනියට. මොකද දැන් ඒගොල්ලෝ අර යුද්ධේ නිසා ඒගොල්ලෝ බැට කෑවා වගේම ඒගොල්ලෝ යටත් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ තිබිච්ච දේවල් ඔක්කොම අනික් අය කොල්ල කාගත්තා සහ ඒගොල්ලන්ට අනික් අයට ගෙවන්න වුණා. දැන් ඔය දේවල් නිසා ජර්මනියේ ආර්ථිකය හොඳටම වැටුණා. දැන් ඔය නිසා ජර්මනියේ මිනිස්සු හිටියෙත් බොහොම අපහසුතාවයකින්. කොහොම හරි ඔය පරිසරය තුල අපි දන්නවා අර ඇඩොල්ෆ් හිට්ලර් ජර්මන් හමුදාව හිටපු කෝප්රල් කෙනෙක්. කොහොම හරි මෙයා දේශපාලන පක්ෂයක් හදාගෙන ඇවිල්ලා මෙයා ඡන්ද ඉල්ලනවා. මෙයාගේ ප්‍රතිවාදය වෙන්නේ
හිටපු හමුදාවේ ජෙනරල් කෙනෙක්. කොහොමරි කෝප්‍රල් කෙනෙක් ජෙනරල් කෙනෙක් එක්ක ඡන්දය ඉල්ලලා කෝප්‍රල් දිනනවා. ඒ තමයි ඇඩෝල්ෆ් හිට්ලර්. කොහොමරි අපි දන්නවා දැන් මේ ඇඩෝල්ෆ් හිට්ලර් බලයට ආවට පස්සේ මෙයා අර ගැටිලා තිබිච්ච ජර්මනිය නැගිටිනවා. සෑහෙන වශයෙන් ආර්ථික වශයෙන් මෙයා නැගිටිනවා. ඊට පස්සේ මෙයා කරන්නේ ජර්මනියට පනවලා තිබිච්ච නීති ගොඩක් පළවෙනි ලෝක යුද්ධෙන් මෙයා ඒවා ගොඩක් ඒවා බිඳලා දානවා. මෙයා කරන වැඩි ජර්මනිය හමුදාව ලොකුවට හදනවා සහ ජර්මනිය නවීකරණය කරන්න මෙයා පෙළඹෙනවා. මෙයා ඒ අතර කරන තව දෙයක් තමයි මෙයා ඇත්තටම ජර්මනි හිටියට මෙයාගේ මවුරට ඕස්ට්‍රියාව. ඔය ඕස්ට්‍රියාවෙත් ඉන්නේ ජර්මන් භාෂාව කතා කරන අය තමයි. කොහොමරි මෙයා ඕස්ට්‍රියාවත් ඇඳ ගන්නවා ජර්මනියට. මෙයාගේ අරමුණ වෙන්නේ ජර්මනු භාෂා කතා කරන අය වෙනුවෙන් රටක් හදලා සහ ඒගොල්ලන් වෙනුවෙන් ලොකු අධිරාජ්‍යයක් හදන්න. අපි අර කලින් වීඩියෝ එකත් ඕක ගැන පොඩ්ඩක් කතා වුණා.